මේ කතාවේ හැඩකාර දඟකාර හිත හොඳ ගෝල්ඩි කියලා පුංචි මාළුවෙකුයි ලස්සන දීකිඳුරෙකුයි හිටියා. එයාගේ නම නෝරි. ඒගොල්ලෝ ජීවත් වුණේ හරිම ලස්සන මුහුදක් පතුලේ. දවසක් ගෝල්ඩි මුහුදේ පින ඉන්නකොට එයා දකිනවා නෝරි දුකෙන් තනියම කල්පනා කර ඉන්නවා. ගෝල්ඩි නෝරිගේ ළඟට ගිහින් බලනවා මොකද්ද ප්‍රශ්නේ කියලා. එතකොට නෝරි කියනවා එයාගේ යාළුවෝ ඔක්කොම මුහුදු පතුලේ ඉන්න රාක්ෂයෝ අරන් ගිහින් හිර කරගෙන කියලා. ගෝල්ඩි අහනවා කොහොමද අපි යාළුවා බේරගන්නේ කියලා. කිඳුරිය කියනවා කිඳුරු මායා මුතු ඇටේ යාළුවන්ගේ අතට ගිහින් දුන්නොත් යාළුවා බේරගන්න පුළුවන් කියලා. ගෝල්ඩි ඒ වැඩේ කරන්න ලස්සන සැලැස්මක් තනියම හැදුවා. මුහුදේ ඉන්න ඩොල්ෆින් යාළුවෝ හොයාගෙන ගිහිල්ලා ඒගොල්ලන්ගෙන් ඇහුවා රාක්ෂයෝ ඉන්න තැනට යන්නේ කොහොමද කියලා. ඒ පාරෙන් ගෝල්ඩි රකුසෝ ඉන්න කළු කුහරේ හොයාගෙන ගියා. ඒ කළු කුහරයට ඇතුළු වෙද්දිම එයාව කළු පාට ලොකු මාළුවෙක් වුණා. එයා දැක්කා උදව්විල්ලන කිඳුරු ටිකෝ වට කරගෙන මුහුදු රාක්ෂයෝ ටික ඉන්නවා. එතකොටම අර ලොකු කළු මාළුවා චූටි මාළුවෙක් වෙලා කිඳුරු මායා මුතු ඇටයත් අරන් කිඳුරියට ගිහින් දුන්නා. මායා බලය නැතුව හිටපු කිඳුරියන්ට මායා බලය ලැබිලා දිලිසෙන්න ගත්තා. ආලෝකයට බය රකුසු ටික ඉක්මනට ගිහින් හැංගුණා. කිඳුරිය ඔක්කොම ආපහු නෝරි ඉන්න කිඳුරු රැද්දානියට ආවා. හැමෝම චූටි ගෝල්ඩිට ස්තුති කළා. හැමෝම හරිම සතුටු වුණා. ඉතින් අපිත් චූටි ළමයි වුණාට අපිට පුළුවන් විදියට හැමෝටම උදව් උපකාර කරන්න ඕනේ. හරියට චූටි ගෝල්ඩි කිඳුරියන්ට උදව් කළා වගේ.